සුබම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා 2025 2026 වර්ෂයේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයට පැනී සිටි නංගිලා මල්ලිලා ඔයාලා සියලුම දෙනාම ඉතින් ඔන්න ගිය අවුරුදු වලත් රිසල්ට් එන දිනය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු අරගෙන ආපු YouTube channel වගේක් තිබ්බා මගේ. ඉතින් ඒවා මොනවද දැන් මම කරන්නේ නැහැ. ඉතින් මේක මගේ අලුත් channel එක. ඉතින් එකතු වෙන්න හැමෝම subscribe කරලා මෙන්න මේ වගේ තොරතුරු ඉතා ඉක්මනින් දැනගන්න. ඉතින් ඔන්න අද වීඩියෝ එකේදී අරගෙන අවිල්ලා තියෙන්නේ ඉතින් ඔයාලගේ තොරතුරු ගොඩක් අරන් අවිල්ලා තියෙනවා අපොස සාමාන්‍ය පෙළ විභාගයේ රිසල්ට් එන දිනය සම්බන්ධයෙන්. ඉතින් මෙන්න මේ දිනේට හරියටම එනවා කියලා කියන්න බැරි වුණත් අපි තොරතුරු අරගෙන අවිල්ලා දිනවා. ඒ තොරතුරු අවසන් වුණාට පස්සේ ඔයාලට තීන්දුව කරන්න පුළුවන් මෙන්න මේ කියන දිනවලට වගේ රිසල්ට් එන්න පුළුවන් කියලා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී ඉන්න. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද මෙන්න මේ රිසල්ට් සම්බන්ධයෙන් අද තොරතුරු කියලා. ඉතින් ඔයාලා දන්න ඇති ඔයාලා ඕලෙවල් එහෙම නැත්නම් ඒ ලෙවල් විභාගයක් ලිව්වට පස්සේ අධීර 3කින් ඔයාලගේ පිළිතුරු පත්‍ර පරීක්ෂණ ඒ කියන්නේ ඔයාලගේ උත්තර 3 දෙනෙක් අධීර 3ක් කරහා බලනවා. පළවෙනි අධීර, දෙවෙනි අධීර, තුන්වෙනි අධීරය කියලා. ඉතින් එන්නේ අධීර 3ේම බලලා ඉතින් එක අධීරයකට සාමාන්‍යයෙන් සති එකමාරක්, සමහර අධීරයකට සතියක්, සති දෙකක් ඔන්න වගේ කාලා ගත වෙනවා. ඉතින් එහෙම බලලා ඔයාලට මෙන්න මේ විදිහට රිසල්ට් එකක් නිකුත් කරන්නේ. ඉතින් ඒ රිසල්ට් එක නිකුත් කරන්න කලිනුත් ඔයාලගේ මෙන්න මේ විදිහට ඒ කියන්නේ ඔයාලගේ මේ රිසල්ට් එක නිකුත් වෙන්න කලින් ඊට පස්සේ ඒ තුන්වෙනි අධීරෙත් බලලා ඉවරලා ඔයාලගේ ප්‍රැක්ටිකල් ඒ කියන්නේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කරනවා. ඉතින් මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් මෙන්න මේ විදිහට ඔයාලට ඒ ලකුණුත් ප්‍රායෝගික ක්‍රියාකාරකමුත් ඔයාලට සති දෙකක්, සති දෙකමාරක් වගේ කාලයක් තියෙනවා කියලා ඔයාලා හැමෝම දන්නවා ඇති. ඉතින් එහෙම තිබිලා ඊට පස්සේ ඔයාලගේ තමයි රිසල්ට් එක නිකුත් කරන්න. ඉතින් ඔයාලා හිතන්න එපා මෙන්න මේ විදිහට ඔයාලගේ ප්‍රායෝගික පරීක්ෂණෙත් ඉවර වුණ ගමන් ඔයාලගේ රිසල්ට් නිකුත් කරනවා කියලා. ඉතින් එහෙම නෑ. ඒ රිසල්ට් එකත් අර රිසල්ට් එකත් දෙකම එකතු කරලා තමයි ඔයාලගේ රිසල්ට් එක නිකුත් කරන්නේ. ඉතින් කොහොම වුණත් අද දිනේ 2026 මැයි 19 වෙනිදා ඔයාලට 25 වෙනිදාට කලින් ඔයාලගේ රිසල්ට් එක අනිවාර්යයෙන්ම නිකුත් වෙනවා. ඉතින් කාගේවත් බොරු වලට රැවටෙන්න එපා. රිසල්ට් ආපු ගමන් අපි වීඩියෝ එකෙන් දැනුවත් කරන්න රැඳිලා ඉන්න මధుරංග ටෙක් YouTube නාලිකාවත් එක්ක ඔයාලා හැමදෙනෙක්ම. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමුවෙමු.